අපි තවමත් ඉන්නේ කොට්ටපොර තරගය පැවැත්වෙන තැන. අපිට තේරෙන විදියට දැනන විදියට කොට්ටපොර තරගය හරිම උණුසුම්. දැන් මේ තරගයේ උණුසුම බලන්න කන්තල පුරවරේ ජනතාව හැමෝම මේ කොට්ටපොර පැවැත්වෙන පිටිය වටා එක්රොක් වෙලා ඉන්න අපූර්ව අපිට බලන්න පුළුවන්. හැමෝම තමන්ගේ ජයග්‍රාහකයන් තමන්ගේ යාළුවා වෙනුවෙන් කෑ ගහන ඕල්වර්ස් අදිනවා. ඒ අතරතුරේදී බොහොම නිශ්ශබ්දව මේ තරගය දිහා බලාගෙන හිටපු තුන්දෙනෙක් අපි එකතු කරගත්තා. මේ තුන්දෙනාගේ නම් කියන්නකෝ. ගෙවල් මේ පැත්තෙමද? කොයි පළාතද? මේ පැත්තම තමයි. මේ පැත්ත කියන්නේ මං අහන්නේ කොහෙද? බාතියගම. හරි බාතියගම තමයි මේ තුන්දෙනාම ඉන්නේ. දැන් යාළුවෝ තුන්දෙනෙක්ද? ඔව්. දැන් ලංකා බැංකුව සිරස නිවුස් ෆස්ට් එක්ක අලුත් අවුරුද්ද කන්තලේට ඔයාලගේ ගමටයි අරගෙන ඇවිල්ලා ඉන්නේ. මොකද හිතෙන්නේ මේ සතුට ගැන මේ අලුත් අවුරුදු ගෙනාපු එක ගැන? සතුටුයි. ලංකා බැංකුවෙන් මේ වගේ කන්තලේ පැත්තට ඇවිල්ලා මෙම අවුරුදු උත්සවයක් පවත්වන එකට ගොඩක් සතුටුයි. දැන් කීයට විතරද ආවේ? 10ට. දැන් මේ වෙනකොට තරග බැලුවද? තරග වලට සහභාගී වුණාද? ඇයි අපේ ලැජ්ජයිද? හවසට තරග වලට සහභාගී වෙන්න බලාගෙන ඉන්නවා. දැන් ඔයා තරග වලට සහභාගී වෙන්න බලාගෙන ඉන්නේ. ඔයා? හරි බලන්නයි ලෑස්තිනේ මේ කට්ටිය හැමෝම. කමක් නැහැ. දැන් අපි මෙහෙම දෙයක් අහනවා. තාරුණ්‍යයේ ඉන්න අය විදිහට අද මේ වැඩ කටයුත්තේදී තාරුණ්‍ය සහභාගීත්වය කොහොමද ඔයාලා දකින්නේ? ගොඩක් හොඳයි. ගොඩක් දෙනා සහභාගී වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි. මේ තමයි කන්තලේ අපේ ආදරණීය හදවත්. මේ තමයි කන්තලේ අපේ ආදරේ ශක්තිය. ඉතින් මේ වගේ තරුණ තරුණියන් රාශියක් අද අපිත් එක්කලා සහයෝගය දක්වන්නට කන්තලේ මධ්‍ය මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයට ඇවිල්ලා ඉන්න ලංකා බැංකුව නැගෙනහිර පළාතට සිරස නිවුස් ෆස්ට් එක්ක අලුත් අවුරුදු අරන් ආපු මේ වැඩසටහනට මේ අලුත් අවුරුදු සැනකෙළියට එකතු වෙන්නට ඔබටත් ஆராதனா. அனைவருக்கும் இனிய சித்திரை புத்தாண்டு வாழ்த்துக்கள். உண்மையிலேயே சந்தோஷமாக இருக்கிறது. தேசத்தின் வங்கியாளர் என்று சொல்லக்கூடிய எமது இலங்கை வங்கி இலங்கையிலே 85 ஆண்டுகளுக்கு மேலாக நிலைத்து நின்று மற்றும் எமது இலங்கை வங்கியானது கடந்த 10 வருடங்களுக்கு மேலதிகமாக தொடர்ந்து முதலாவது இடத்திலிருந்து எமது அன்பான வாடிக்கையாளர்களுக்கு சிறப்பான சேவை செய்து வருகின்ற இந்த தருணத்திலே உண்மையிலே நான் சந்தோஷப்பட்டு நன்றி தெரிவித்துக் கொள்வது இந்த சிரச நிறுவனத்துடன் இணைந்து எங்களுடைய இலங்கை வங்கியின் முகாமைத்துவமும் கந்தளை பிரதேசத்துக்கு இவ்வாறான ஒரு புது வருட கொண்டாட்ட நிகழ்வை கொண்டு வந்ததற்காக கந்தளை பிரதேச சார்பாக இந்த கிராம வாசிகள் சார்பாகவும் கந்தளை இலங்கை வங்கி வாடிக்கையாளர்கள் சார்பாகவும் எமது பணிக்குழாமர் சார்பாகவும் அனைவருக்கும் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். மேலும் நேற்றிலிருந்து இன்று வரை எங்களால் காணக்கூடியதாக இருக்கிறது இந்த கிராமத்தில் உள்ள அநேகமான கிராமவாசிகள் இந்த மைதானத்திலே ஒன்று கூடி இந்த புது வருடத்தை மிகவும் சந்தோஷமாகவும் களியாட்டமாகவும் சிறப்பித்துக் கொண்டிருக்கிறார்கள். அந்த விதத்தில் இலங்கை வங்கி தேசத்தின் வங்கியாளர் என்ற முறையில் எங்களால் முடிந்த உதவியினை பங்களிப்பினை இந்த நிகழ்வுக்கு கொடுத்தமையிட்டு எமது மேல்மட்ட முகாமத்துவத்துக்கும் நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். මේ දවන්ත බක්මා මංගල්‍ය ගැන ලංකා බැංකුව මූලස්ථානයේ නියෝජනය කරමින් මේ අවස්ථාවට එකතු වෙන අලවියන්සේ සංග්‍රාම කළමනාකාරීතුමී තමයි මේ වේදිකාවේ ඉන්නේ. තුෂාරි සේනානායක මහත්මිය. මොකද හිතෙන්නේ දැන් මේ දවන්ත බක්මා උළෙලට ඇවිල්ලා ජනතාවත් එක්ක ආදරය සෙනෙහස බෙදා ගන්නවා. මොකද කියන්න තියෙන්නේ? හිතනවා මේ වසරේ දැවැන්තම අවුරුදු උළෙල දෙයි කියලා ඒක සහභාගී වෙන්න හම්බෙච්ච එක ගැනත් ලොකු සතුටක්. මේ ජනතාව අතර ලංකා බැංකුවේ කෙරෙන දායකත්වයෙන් මෙවැනි වහාර ත්‍යාග ලබා දීමට සම්බන්ධ වෙන ගැන ගොඩක් සතුටින් මම ලංකා බැංකුව වෙන්නේ. ලංකා බැංකුව මේ ඔබේ බැංකුව බැංකුවට අවුරුදු 85යි. ලංකා බැංකුව 85යි. ඒ 85 සම්මේලනයේ සහභාගී වෙලා ජනතාවට දෙන පණිවිඩය ලංකා බැංකුව සමග එකතු වුණා. නැගෙනහිරට අලුත් අවුරුද්ද අරගෙන ආපු නෑගමනේදී අද සවස් යාමයේ ටිකෙන් ටික අපි ඇවිල්ලා ඉන්නේ. උදෑසන පටන් මේ වෙනකන් මේ වැඩ කටයුතු බොහෝ සාර්ථකව පැවැත්වුණා. ඉතින් සන්දෑවෙත් අවසානයේ වෙද්දිත් මේ වැඩ කටයුත්ත බොහොම උජාරුවෙන් අපිට පවත්වන්න පුළුවන් කමක් තියෙනවා. අපිත් එක්කලා දැන් මේ පිළිබඳව අදහස් දැනගන්නට ලංකා බැංකුවේ අලවි කළමනාකාරතුමන් ජගත් හිරිපිටිගේ මහත්මයා ඉන්නවා. කළමනාකාරතුමනි සුබ සන්ධ්‍යාවක් ඔබට. සුබ සන්ධ්‍යාවක් සමීර.
දැන් අපි දැක්ක ඔබතුමාලා ඇතුළු කණ්ඩායම ඊයේ දවස පුරාවටම අද මේ වැඩ කටයුත්තේ සාර්ථකත්වයට බොහොම වෙහෙස මහන්සි වුණා. අද උදෑසනත් අපි දැක්කා ඒ සතුට තවත් වැඩි දියුණු වුණා. මොකද මෙතනට පැමිණි පිරිස දැකලා කොහොමද අද දවස ගත වුණේ කියලා දැනගන්න කැමතියි. සමීර අපේ මේ ගනුදෙනුකාර බවතුන්ගේ මේ පැමිණි සියලු දෙනාගේම පැමිණීම තමයි මගේ සතුට. ඒ සියලු සතුට බෙදා හදා ගන්න අද දවසේ සියලු දෙනාම එකට එකතු වෙලා එකම අරමුණක එකම අධිෂ්ඨානයක මේ අලුත් අවුරුද්ද සමරන්න සූදානම් වෙලා ඉන්න මොහොත. ඒ නිසා ජන ක්‍රීඩා, ඒ වගේම අලුත් ක්‍රීඩා, ලංකා බැංකුව පරිශ්‍රය තුළ තියෙන ක්‍රීඩා මේ සියල්ලම එකට එකතු කරගෙන මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ අලුත් දෙයකට, අලුත් ගමනකට, අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක් ලබන්න. ඒ නිසා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙනාගේම අලුත් අවුරුදු පැතුම් සර්ව ප්‍රකාරම සාර්ථක වේවායි කියලා හදවතින් ප්‍රාර්ථනා කරමින් තමයි අපි අද මේ දවස ආරම්භ කරන්නේ. දැන් නැගෙනහිරට ආපු එකම හරි විශේෂයි. මොකද මේ පළාතේ ජනතාවත් එක්ක ලංකා බැංකුවට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. නැගෙනහිර ජනතාවගේ සතුට කොයි වගේද? විශේෂයෙන් අපි කියන්න ඕන සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනාම එකම එකට එකතු වෙලා සියලු දෙනාගෙන් බලාපොරොත්තු තිබ්බේ එකම අරමුණක, එකම අධිෂ්ඨානයක, එකම බලාපොරොත්තුක එකට එකතු වෙලා සමගියේ සන්දානයේ අරමුණ තමයි අපි දැක්කේ. ඒ නිසා මේ සියලු දෙනාගෙම තිබ්බේ හදවත් තුළ තිබ්බේ අධිෂ්ඨානය, බලාපොරොත්තු සියල්ල. ඒ නිසා මගේ රට, මගේ දැය මේ සියල්ලක්ම ජාති, ආගම්, කුලගොත් ભેදයකින් තොරව සියල්ලක්ම එකම අරමුණකින් අධිෂ්ඨානයක මේ රට මේ ජයග්‍රහණී මාවතට ගෙන යන්න තමයි අපේ කණ්ඩායමේ සහ සියලු දෙනාගෙන් බලාපොරොත්තු තිබ්බේ කියන කාරණා අද දවස පුරාම මම දැක්කා. ඒ නිසා මම ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි මේ සියලු දෙනාත් එක්කම අද දවසේ එකතුනේ සමීර. ඒ නිසා ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් නැවත වාරයක් මම ප්‍රාර්ථනා කරනවා. අද සන්ධ්‍යාවේදී ලංකා බැංකුව සිඟිති අවුරුදු කුමාරයාත් අභිෂේක ගන්නවන් ලෑස්ති. සන්ධ්‍යාවේ කොහොමද ලංකා බැංකුවේ සැලැස්ම සහ සූදානම? විශේෂයෙන්ම උදෑසනම පාපැති ධාවන තරඟ පැවැත්වුණා. ස්ටෑන්ඩඩ් පාපැති තරඟ පැවැත්වුණා. ඒකේ තරඟ ජයග්‍රාහකයන් සඳහා දස දෙනෙකු සඳහා අපි ජයග්‍රහණය සඳහා ත්‍යාග ප්‍රදානය කරා. ඒ වගේම මැරතන් ධාවන තරඟය සඳහා අපේ ජයග්‍රහණ සඳහා ලබා දුන්නා. කොට්ටපොර සඳහා දරා දුන්නා. ඒ වගේම දැන් අපි සූදානම් සිඟිති අවුරුදු කුමරා කුමරිය අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු තමයි මේ සිඟිති දරුවෝ, මේ දූ දරුවෝ. ඒ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු තමයි හෙට දවසේ මල් පැල ගැන්වෙන්නේ. ඒ නිසා මේ දරුවෝ සිඟිති අවුරුදු කුමරා කුමරිය අභිෂේක ලබනකොට අපිට දැනෙන දෙමව්පිය හැටියට අපිට දැනෙන සතුට ඒ දෙමව්පියන්ට තේලෙසම දැනෙනවා. ඒ නිසා මේ කන්තලේ ප්‍රදේශයේ, නැගින්ද්‍ර ප්‍රදේශයේ ඉන්න සියලු අම්මලා තාත්තලා ඒ දරුවොත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ අනාගතයට සුබපතාවි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි කළමනාකාරතුමනි මේ තරම් කාර්යබහුල වෙලාවක අපිත් එක්කලා සම්බන්ධ වුණාට. ඒ වගේම අපි ඔබතුමන් ඇතුළු ඔබතුමන්ගේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මේ තාක් සාර්ථකව මේ වැඩ කටයුත්තට ශක්තිය ධෛර්යය අපි ලබා දීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් ලබන අවුරුද්දේ තම වෙනතුරු යයිත් ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක්, සුබ දවසක් ලබන අවුරුද්දේ නැවත හමුවෙමු කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ඔබෙන් සමු ගන්නවා කන්තලේ පතේ මහාවිද්‍යාලය භූමියේ සිට.